අහිංසක මහලු මිනිසෙක් වගේ පෙනුනත් ඔහුගේ ඇතුලේ තිබුණේ ලෝකෙම බියගන්වන අඳුරු රහසක්. මේ කියන්නේ ඇමරිකානු අපරාධ ඉතිහාසයේ කූප්‍රකටම නමක් ලිය වූ ඇල්බර්ට් ෆිෂ් ගැනයි. 1870 දී වොෂින්ටන් DC වල උපන් ඔහු පසුකාලීන සමාජයට පෙනුනේ ඉතා නිහඬ ආගමික කරුණාවන්ත මහලු කෙනෙක් විදිහටයි. ඒ පෙනුම නිසාම මිනිස්සු ඔහු ගැන සැක කළේ නැහැ. නමුත් ඒ මූණට පිටුපසින් සිටියේ දරුවන් ඉලක්ක කරගත් අතිශය භයානක අපරාධකරුවෙක්. ඔහුට සම්බන්ධව වඩාත්ම කතාබහට ලක් වූ සිදුවීම 1928 දී අතුරුදහන් වූ 10 හැවිරිදි ග්‍රේස් බඩ් නැමැති දරියගේ නඩුවයි. වසර කිහිපයකට පසු ඔහු ඇයගේ පවුලට ලිපියක් යවා තම අපරාධය ගැන හෙළි කළා. ඒ ලිපියම අවසානයේ ඔහුව අල්ලා ගැනීමට පරීක්ෂකයන්ට වැදගත් සාක්ෂියක් වුණා. 1934 දී ඇල්බර්ට් ෆිෂ් අත්අඩංගුවට ගන්නා ලදී. නඩු විභාගයෙන් පසු ඔහු වරදකරු බව තීරණය කර 1936 ජනවාරි 16 වනදා විදුලි පොටුවෙන් මරණ දඬුවමට ලක් කෙරුණා. ඇල්බර්ට් ෆිෂ්ගේ නඩුව අදටත් ට්‍රූ ක්‍රයිම් ඉතිහාසයේ අඳුරුම මතක